ඔයාගේ මොබයිල් ෆෝන් එකත් හදිස්සිය හරි වතුර වලකට වැටුනොත් එහෙම නැත්නම් ඔයා වැස්සකදී ඔයා වැස්සට අහු වෙලා ඔයාගේ මොබයිල් ෆෝන් එකට වතුර ගියොත් ඔයා මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ කාරණාව ගැන ගොඩක් කට්ටිය දැනුවත් නැහැ. හදිස්සිය හරි ඔයාගේ ෆෝන් එක ඇතුළට වතුර ගියොත් ඔයාගේ ෆෝන් එකට මොනවද වෙන්න පුළුවන් ඩැමේජ්? ඒ වගේ මේ වගේ වලකින්නේ කොහොමද? ඔයාගේ ෆෝන් එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ මේ වගේ වීඩියෝ එකක් මේ විදිහට මේ තරම් දත් එහෙම නැත්නම් මේ තරම් තොරතුරු එක ඔයාලට වීඩියෝ එකක් හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මොකද මේ channel එකේ මෙන්න මේ වගේ වැදගත් ගොඩක් වීඩියෝස් මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්න යන්නේ අපේ ෆෝන් එක හදිස්සිය හරි වතුරකට වැටුනොත් එහෙම නැත්නම් අපේ ෆෝන් එකට වතුර ගියොත් අපේ ෆෝන් එකට වෙන්න පුළුවන් damages මොනවද කියලා. ඉතින් අපේ ෆෝන් එකට වෙන්න පුළුවන් damages ගැන කතා කරනවා නම් අපේ ෆෝන් එක ෂෝට් වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම උදාහරණයක් විදිහට අද මේ වගේ iPhone එකක් ඒ වගේම මේ වගේ Redmi Android ෆෝන් එකක් සහ මේ වගේ තවත් Android ෆෝන් එකක් වෙච්ච Huawei ෆෝන් තුනක් අරන් ඇවිල්ලා ෆෝන් එකක් සහ ෆෝන් තුනක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ෆෝන් එකිනෙකට වෙනස්. ඒ වෙනස් වෙන්නේ මේකේ තියෙන ස්ටෝරේජ් වත් RAM වත් මේකේ තියෙන හැඩේවත් නෙවෙයි. මෙන්න මේ ෆෝන් ඔයාලා නිතරම පාවිච්චි කරන ෆෝන්. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට වර්ග තුනකින් ෆෝන් තුනක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට තේරෙයි මේ වීඩියෝ එකත් එක්ක රැඳෙලා ඉන්නකොට මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. ඉතින් දැන් අපි කතා කරේදී අපේ ෆෝන් එකට හදිස්සිය හරි වතුර යෑමක් සිද්ධ වුණොත් අපේ ෆෝන් එකට වෙන්න පුළුවන් damages ගැනනේ. ඉතින් ඔයාගේ ෆෝන් එකට වතුර ගියොත් ඔයාගේ ෆෝන් එක ෂෝට් වීමක් වෙන්න පුළුවන්. එහෙම ෂෝට් වෙන්නේ මේ ෆෝන් එකේ මදර්බෝඩ් එකේ විවිධ IC ඒ වගේම විවිධ කැපැසිටර්ස් තියෙනවා. ඉතින් ඔයා දන්නවා ඕනෑම දෙයක ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක තියෙන විදුලිය ගමන් ගන්නා අවයවයක එහෙම නැත්නම් පුංචි උපකරණයක්. අපි හිතමුකෝ මෙන්න මේක කියලා. ඉතින් මේ මවුස් එක මදර්බෝඩ් එකේ සම්බන්ධ වෙන්නේ පුංචි අග්‍ර දෙකකින්. මේ බෝඩ් එක පුරාවටම ඍණ අග්‍රය දුවනවා. ඒ වගේම බැටරි එකෙන් හම්බෙන ධන අග්‍රය අවශ්‍ය ලයින් ටික එක ලයින් එකක් මගින් මේ විදිහට හැම IC එකක්ම කැපැසිටර් එකක්ම සම්බන්ධ කරගෙන මේ බෝඩ් එකේ තියෙන කම්පෝනන්ට් එහෙම නැත්නම් IC වගේ දේවල් හරහා ගමන් ගන්නවා. ඉතින් ඕක තමයි සරලවම කතාව. ඉතින් ওই විදිහට ගමන් ගන්නකොට ඕක තුලට වතුර ගියාම මොකද්ද වෙන්නේ? ඍණත් ධනත් එකට සම්බන්ධ වීමක් වෙලා මෙන්න මේ IC එහෙම නැත්නම් කැපැසිටර්ස් වෙන්න පුළුවන්, ඩයෝඩ් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කම්පෝනන්ට් ෂෝට් වීමක් වෙනවා. ඉතින් අන්න එහෙම ෂෝට් වුණාම ඔයාගේ ෆෝන් එක එක්ක ඔන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට මොනවාම හරි ආකාරයේ රෝගාබාධයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි වතුර ගියොත් තවත් වෙන්න පුළුවන් ඩැමේජ් එකක් තමයි ඔයාගේ ඩිස්ප්ලේ එක. මෙන්න මේ බෝඩ් එකට අදාළ නැති ඔයාගේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වතුර නිසා ඔයාගේ ඩිස්ප්ලේ එකේ ඉරියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතුලේ නිකන් පුල්ලි වගේ මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් white screen, black screen කෙසේ හෝ ඔයාගේ ඩිස්ප්ලේ එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ විතරක්ද නැහැ. ඔයාගේ ෆෝන් එකට වතුර ගියාම ඔයාගේ ෆෝන් එක ටික කාලයක් අරන් පාවිච්චි කරගෙන යනකොට ඒ වෙලේ නෝ පවර් වීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කාලයක් යනවත් එක්කම මේක සර්විස් එකක් කරගත්තේ නැත්නම් ඔයාගේ ෆෝන් එකට ටික කාලයකින් විවිධ ලෙඩ එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ මදර් බෝඩ් එක ඇතුලේ තියෙන IC සම්බන්ධ වෙලා තියෙන මදර් බෝඩ් එකේ සමහරක් දැන් මලකඩ කෑම් වෙන්න පුළුවන්. ඒ වගේම සිග්නල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම charging fault ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව කාලයක් යනකොට මේ වතුර නිසා ඔයාගේ මදර්බෝඩ් එකට අදාළ සමහර අවයවවල මලකඩ කෑම් ඇති වුණාට පස්සේ ඉතින් මේකෙන් වළකින්නේ කොහොමද? ඔයාගේ ෆෝන් එකට වතුර ගියපු ගමන්ම ඔයා මොකක්ද කරන්න ඕනේ? දැන් කතා කරමු ඒ ගැන. ඉතින් ඔයා ඉස්සරවම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එක පුළුවන් තරම් ඉක්මනින් රිපෙයාර් කරන ෂොප් එකකට. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් රිපෙයාර් ශිල්පියෙක් ළඟට අරගෙන යන එක. හදිස්සිය හරි. ඔයා ගාව තියෙනවා නම් මෙන්න මේ වගේ පුංචි ස්ක්‍රූප්පණියන. ඉතින් ඔයාට පුළුවන් පුංචි වැඩක් කරන්න ගෙදරදීම ඒ තමයි ඔයාගේ මදර්බෝඩ් එකත් බැටරි එකත් අතර තියෙන සම්බන්ධය ඉවත් කරන්න. ඉතින් මේක බටන් ෆෝන් එකක වගේ නම් හරිම ලේසි. පිටිපස්ස හවුසින් එක ගලවලා ඔයාගේ මදර්බෝඩ් එකෙන් බැටරි එක අයින් කරන්න පුළුවන්. නමුත් Android ෆෝන් එකකට යනකොට ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඔයාගේ ෆෝන් එක කොහොමද ගලවන්නේ කියලා. මෙතනදී ඔයා සරල වශයෙන්ම Huawei වගේ මෙන්න මේ වගේ මොබයිල් ෆෝන් එකක් නම් යූස් කරන්නේ. මම මේක බලන හැටිත් කියලා දෙන්න. ඔයාට පුළුවන් ගෙදරදීම මේ වැඩේ කරගන්න. හැබැයි ඔයා මෙන්න මේ වගේ ෆෝන් එකක් නම් යූස් කරන්නේ Redmi වගේ මේක ෆෝන් එක බලපුවාම මේ පිටිපස්ස බෑක් පැනල් එක මේ අතට හරවලා බලපුවාම මෙන්න මෙතනින් පොඩි ලයින් එකක් යනවා පේනවා මේ මෙහෙම. ඒ කියන්නේ මෙහෙම ලයින් එකක් යනවා කියන්නෙම මේකේ හවුසින් එක අපිට අතින් ගලවන්න බෑ. මේකට හොට් ගන් එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ග්ලූ රිමූවල් ගම් එකක් තියෙනවා. ග්ලූ රිමූවල් පොඩි කෙමිකල් එකක් තියෙනවා. ඒක අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නැති නිසා ඔයාට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඔයා හදිස්සියෙම වතුර ගියපු ගමන්ම ඔයාගේ ෆෝන් එක අරගෙන රිපෙයාර් කරන කෙනෙකු ගාවට අරයි යන්න. මේ ෆෝන් එක පැත්තකින් තියමු ඔයාට ඒක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් බලපුවාම මේ හවුසින් එකත් චූටි පටියකින්
මෙහෙම වෙන් වෙලා තියෙනවා නම් උඩින් ඩිස්ප්ලේ එක ගාව තියෙන ඉර නෙවෙයි කියන්නේ ඊට උඩින් තියෙනවා නම් බෑක් පැනල් එක ගලවන්න තියෙන්නේ හීට් කරලා. ඉතින් මම මේ ෆෝන් එක පැත්තකින් තියෙනවා. ඔයාට මේ වගේ ෆෝන් එකක් නම් තියෙන්නේ. Android ෆෝන් එකක් නම් තියෙන්නේ. මේක මේ පැත්ත බලපුවාම මෙහෙ මොනවත් ලයින් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තෙන් ගලවන්න මොකුත් නැහැ. නමුත් මෙන්න මෙතන ඩිස්ප්ලේ එක ගාවින් මෙහෙම ලයින් එක පේනවා. ඒ කියන්නේ ඒක ගලවන්න පුළුවන් ඔයාට. ඒක ගලවන්නේ මම ඒකත් කියන්නම් වීඩියෝ එක අතරතුරම. ඉතින් ඊට පස්සේ normally iPhone එකක් නම් ඔයා ගාව තියෙන්නේ. ඒකත් 8 Plus එකෙන් වගේ පල්ලේ ෆෝන් එකක්. X එකෙන් පල්ලේ. ඔයාට පුළුවන් හරි පහසුවට ගලව ගන්න. නමුත් ඔයාගේ මේ ෆෝන් එක කීයරවත් ගලවපු නැති ෆෝන් එකක්. ඒකටත් හොට් ගන්න එකක් අවශ්‍ය වෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ iPhone එකක් නම් අපිට මෙහෙම නියපොත්තෙන් ඩිස්ප්ලේ එක ඉවත් කිරීමක් කරලා ස්ක්‍රූ පැනල් ටික ඉවත් කරලා බැටරි එක අයින් කරගන්න පුළුවන්. පොඩි හරි දැනුමක් තියෙන කෙනෙකුට. නමුත් මම iPhone එකත් රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට මේ වැඩේ කරන්න කියලා. Android ෆෝන් එකක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගලවන්න හැටි බැටරි එක අයින් කරන හැටිත් මම දැන් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ෆෝන් එක රිපෙයාර් ශිල්පියෙකුට ගිහින් දෙන එක. මොකද මේක ඇතුලේ තියෙන වතුර ඉවත් කරන්න ඕනේ. ඒකට සර්විස් එකක් කරන්න ඕනේ. හරියට සර්විස් කරන කෙනෙක් ගාවට ෆෝන් එක අරගෙන ඉක්මනින්ම යන්න. ගොඩක් අයට තියෙන පරණ මතයක් තමයි ෆෝන් එක හාල් කවර් එකට ගහපුවාම එහෙම නැත්නම් මේ ෆෝන් එක මෙහෙම ගාලා උරපුවාම මේ වතුර ඉවත් වෙනවද කියන එක. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි වතුර ඉවත් වීමක් වෙනව ඇති. නමුත් මේවා ඇතුළට ගියපු මේ ප්ලේට්ස් තියෙනවා මදර්බෝඩ් එකේ මේ ප්ලේට් ඇතුළට ගියපු වතුර ටික ඒ වගේ දේවල් ඉවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒකට අනිවාර්යයෙන්ම සර්විස් එකක් කරගන්න ඕනේ. ඒක ඔයාට කරගන්න බෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම රිපෙයාර් ශිල්පියෙක් ගාවට අරන් යන්න. ඉතින් ඊළඟ දේ තමයි අපේ ෆෝන් එකට වතුර යන්නේ කොහොමද? මොන තැන් වලින්ද වතුර යන්නේ? මෙන්න මේ වගේ මම Android ෆෝන් එකක් දැන් ගන්නවා Redmi ෆෝන් එකක්. මේකේ අපි පහළ බලපුවාම මේ ආකාරයෙන් සිදුරු කිහිපයක් තියෙනවා. මේවා ඇතුළට වතුර යන්න පුළුවන්. මේක ඇතුලින් වතුර යන්න පුළුවන්. එහෙම ගියත් මේකේ සබ් බෝඩ් එහෙම නැත්නම් charging section එකේ තියෙන බෝඩ් එකට තමයි වතුර යෑමක් සිද්ධ වෙන්නේ. මේ පැත්තට එනකොට සමහර විට මේ පැත්තෙත් මේ වගේ සිදුරු තියෙන්න පුළුවන්. ඒ වගේම මේ selfie cam එකට උඩින් තියෙන පුංචි ධාරය. ඇත්තටම මේක දැලක් වගේ දෙයක්. මෙතනිනුත් වතුර යන්න පුළුවන්. ඒ විතරක්ද? ඩිස්ප්ලේ එක දාපු ෆෝන් එකක් නම් ඒ ෆෝන් එකේ ගම් සමහර විට හැමතැනටම වැටිලා නොති වෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ තැන් වලින් යන්නත් පුළුවන්. ඒ තැන් වලින් යන එක භයානකයි. එහෙම ගියොත් ඔයාගේ ඩිස්ප්ලේ එකටත් ඩැමේජ් එකක් වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඒ නිසා මේ වීඩියෝ එකේ දැන් අපි යමු කොහොමද ෆෝන් එකක් ගලවගෙන බැටරි එකෙන් ඉවත් කරගන්නේ, බැටරි එකෙන් ඩිස්කනෙක්ට් කරගන්නේ. අන්න ඒ කොහොමද කියන එක දැන් අපි කතා කරමු. මෙන්න මේ කියන කාරණාවට අපිට අවශ්‍ය වෙනවා මම දැන් කිව්වා Android ෆෝන් එක තමයි මම මේ විදිහට ගලවන්න යන්නේ. අපිට මේ ෆෝන් එක මම කලින් කිව්වා වගේ මෙන්න මෙතනින් මෙහෙම ලයින් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ බෑක් පැනල් එක හීට් කරලා තමයි මේ ෆෝන් එක ගලවන්න තියෙන්නේ. ඉතින් ඊට යටින් මේ මෙතන මෙහෙම එකක් නැතුව මෙන්න මේ හරියෙම වෙනම නම් normally ලයින් එක ඒක අපිට ගලව ගන්න පුළුවන්. මම මේකත් මෙහෙම පැත්තකින් තියාගන්න. ප්‍රධාන වශයෙන්ම අපිට මෙන්න මේ වගේ ඔයාලට ගෙදරදී හදිස්සියේ හොයාගන්න පුළුවන් හොඳම උපකරණය තමයි මේ වගේ අපේ SIM එකක් දාලා එන මෙන්න මේ ගැජට් එක. ඉතින් මේක හරහා අපිට පුළුවන් මේ ෆෝන් එක ගලව ගන්න. හැබැයි මේ ඔක්කොටම කලින් අපේ ෆෝන් එකේ තියෙන SIM tray එක අපි ඉවත් කර ගැනීමක් කරන්න ඕනේ. ඉතින් එතනදී මම මේ විදිහට 60 කට්ටක් එහෙම නැත්නම් SIM removal අපිට එන icon එක එහෙම නැත්නම් මේ උපකරණයක් එනවා මොබයිල් ෆෝන් එක ගන්නකොට ඒක යොදාගෙන මේ විදිහට SIM tray එක ඉවත් කර ගැනීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට මේක මට නියපොත්තෙන් ගලව ගන්න පුළුවන්. නමුත් ඔයාට මේක නියපොත්තෙන් ගලව ගන්න බැරි නම් මේක නම් මේ අට පළුව එහෙම කැඩිලා තියෙන්නේ. මම මේ ඔකටට කියලා දෙන්න සරල වශයෙන් මෙහෙම මේ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට අපිට මේක යොදාගෙන මේ වගේ අයිනකට දාගත්තට පස්සේ මේ ඩිස්ප්ලේ එක නෙවෙයි ගලවන්න ඕනේ. හොඳේ ඊට උඩින් තියෙන හවුසින් එකට තමයි මේක දාගන්න ඕනේ. බැරි වෙලා හරි මේක ඩිස්ප්ලේ එකටත් හවුසින් එකට අතරට දාලා ගැලෙව්වොත් අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනවා. ඊට යටින් තියෙනවා මේ විදිහට හවුසින් එකට අදාළ පොඩි තීරුවක්. ඒකට තමයි මේක මෙහෙම දාගන්න ඕනේ. මෙහෙම දාගෙන ඔයාට පුළුවන් මෙහෙම වටේටම මේක ඇදගෙන යන්න. ඊළඟට ඔයා මේක එහෙම දාගෙන ගියපු ගමන්ම මේකෙන් ඇදලා ගන්නෙ නැහැ. මේ විදිහට යම් තරමක් මේක මේ ගානට ඈඩ් කරගත්තට පස්සේ ෆෝන් එකෙන් මෙන්න මේ ගානදී නවත්ත ගන්නවා. මේක ඔයා ගත් කටටම මෙහෙම කරලා ඇදලා ගත්තොත් ඔයාගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එන ෆෝන් එකක් නම් අනිවාර්යයෙන්ම ෆින්ගර්ප්‍රින්ට් රිබන් එකේ ඉරිලා යනවා. ඒ වගේම සයිඩ් එකෙන් අවුට් කී එහෙම නැත්නම් සයිඩ් එකෙන් පවර් බටන් එක ෆින්ගර්ප්‍රින්ට් කියන එකක් නම් ඒත් ඔයා ඇදලා ගන්නකොට ඒක ඉරිලා යනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ මොබයිල් ෆෝන් වල ෆින්ගර්ප්‍රින්ට් එක මේක නෑ මේ ෆෝන් එකේ. මෙන්න මෙතනින් මෙහෙම රිබන් එකක් එනවා. මේ මෙතනට මේ සම්බන්ධ වෙන. ඒක ඉරෙනවා. ඒ නිසා මෙහෙම ගලවලා පොඩ්ඩක් බලන්න. එහෙම මෙන්න මේ ගානට වගේ ඈඩ් කරගෙන ඔය කට්ටියට එතකොට පේනවා මේකේ මොනවා හරි රිබන් තියෙනවද කියලා. මෙන්න මේ මට්ටමට ඈඩ් කරලා ඊට පස්සේ බලන්න රිබන් තියෙනවද කියලා. ඊට පස්සේ රිබන් නැත්තම් ඔයා පැත්තකින් තියාගන්න. රිබන් තියෙනවා නම් එහෙම්මම පොඩ්ඩක් අයින් කරලා බලන්න රිබන් එක මේ පැත්තේද තියෙන්නේ මේ පැත්තේද කියලා. බැරි වෙලා හරි මේ පැත්තේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙහෙම පල්ලට මේ ගානට විතර මෙහෙම අරගෙන මේ විදිහට තියාගෙන ඒගාවත් ඇති අනිවාර්යයෙන්ම රිබන් එක ළඟ පොඩි ස්ක්‍රූප් වෙන දෙකක් දාලා මෙන්න මේ වගේ. ඔකටට දැන් පේනවා මෙන්න මේ වගේ පොඩි ප්ලේට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රූප් වෙනේ හිමින් සැරේ අර බෑක් පැනල්
channel එකත් අල්ලගෙන මේ විදිහට ඉවත් කර ගැනීමක් කරන්න. ඉතින් ඊට පස්සේ ඉස්සරෝම ඔයා මේ finger print එකට අදාළ ribbon එක මෙහෙම නියපොත්තෙන් උස්සන්න shape එකට. එතකොට මොනවත් tool use කරන්න එපා. යකඩ දේවල් මොකද ප්ලාස්ටික් අවුලක් නෑ. යකඩ දේවල් යොදා ගන්න එපා. මොකද මේ වෙනකොට බැටරිය සම්බන්ධතාවය තියෙන නිසා ෆෝන් එක ෂෝට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ ඇන ටික ගලව ගත්තට පස්සේ මේ විදිහට ප්ලේට් එක ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ දැන ඩෙකැනියයි ගලවන්න. ඔයා ඇන දෙකම ගලව ගන්න. එහෙම ගලව ගත්තට පස්සේ මේ බැටරි එකෙන් එන රිබන් එකක් තියෙනවා බෝඩ් එකට සම්බන්ධ වෙලා. ඒකත් මෙහෙම නියපොත්ත දාලා උස්සන්න උඩට. එතකොට බැටරි රිබන් එකත් ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ෆෝන් එක අරගෙන ගිහිල්ලා අනිවාර්යයෙන්ම රිපෙයාර් කරන ෂොප් එකකට දීලා සර්විස් එක කරගන්න. එහෙම නැත්නම් ඔයා මේ ෆෝන් එක අරන් යන අතරතුරත් ඔයාගේ ෆෝන් එක ෂෝට් වීමක් වෙන්න පුළුවන්. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා. මේ වගේ ජයග්‍රාහී වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ගිහාන් චාරුක මේ ගිහාන් බ්‍රදර් YouTube channel එක.